කොහොමත් පුතේ රෑන්කර්ස්ලා හැදෙන්නේ මේ අසීමිත වැඩ කිරීමෙන් කැම්පස් යන එක කොහොමත් යන්නේ. ඒක වැඩ ටික කරගෙන හරියට කරගත්තා නෝමලි කැම්පස් යන එක කොහොමත් වෙනවා. විෂයන් තුනේ හරියට සෙල්ලම් කරගත්තොත්. එක විෂයක සෙල්ලම් දාන්න එපා වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඒ නිසා මේ මම ආයෙම කියනවා තාමත් වැඩ කරන්නේ නැති අය ඉන්නවනම් වැඩ කරලා බලන්න. සමහරු කැලේ එතකොට. හරිද? තාමත් වැඩ කරන්නේ නැති අය ඉන්නවනම් වැඩ කරලා බලන්න. සමහර ඉස්කෝලවල රඟපාන චරිත නිකම්ම කැපිලා යනවා. කියන්නේ එහෙම නෙමෙයි. දැන් අපි හිතමුකෝ ළමෙක් ඉන්නවා පන්ති පළවෙනියා කියලා. ඒ සමහරු පළවෙනියා වෙන්නේ ඔයාලා වැඩ නොකරන හින්දා. ඔයාලා තරඟ නොකරන හින්දා තමයි. නේද? ඔයාලා වැඩ නොකරන තාක් ඉතින් සමහරු රජ කරනවා. ඒ නිසා අපි තැනක ගිහිල්ලා සෙල්ලම් නොකරන තාක් වෙන කට්ටිය රජ කරනවා. ඒකයි සරලම සිද්ධාන්තය.